ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, පක්ෂයේ මහලේකම්වරයා විසින් සියලු මාධ්‍ය කැඳවා ඒ මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දක්වමින් ඉදිරිපත් කරන කරුණු අතර එක් තැනක ඔහු මෙන්න මෙහෙම සඳහන් කරනවා. අපි වත්මන් පොලිස්පතිතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න කියලා. මොකද අපි කැමති නැහැ මහපාර මිනිසුන්ගෙන් ගුටි කාලා මැරිච්ච 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඔබතුමා ඉතිහාසගත වෙනවාට පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරමට පහත් තැනකට වැටෙනවට අපි කැමති නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආණ්ඩුවක් විදිහට මේ රටේ මහජනතාවගේ නිදහසට සාමයට ගරු කරන ඒක රැකගන්න උත්සාහ කරන ජනතාවාදී ආණ්ඩුවක් විදිහට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙක් සියලු මාධ්‍ය කැඳවලා මේ කරපු ප්‍රකාශය හෙලා දකිනවා. ඒක තරයේ හෙලා දකිනවා. මේ ප්‍රකාශය ඇතුලේ ගැබ් වෙලා තියෙන සාහසික බව, ම්ලේච්ඡත්වය, තර්ජනය මොකක්ද කියන එක සම්බන්ධයෙන් මේ රටේ පොදු මහ ජනතාවට යම් අදහසක් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ පක්ෂයක මහලේකම්වරයෙක්ට රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිස් බල ඇණියේ නායකත්වයට මේ විදිහට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්ද? මං අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාගෙනුත් අහන්න කැමතියි මේ වගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් නිහඬව ඉන්නවද කියලා. හේතුව මේ වගේ ප්‍රකාශ සම්බන්ධයෙන් යම් පැහැදිලි නීතිමය විමර්ශනයක් අපි කළ යුතුයි. මේ රටේ මහජනතාවට පොලිසිය පිළිබඳව තියෙන ගෞරවය, විශ්වාසය යම් ආකාරයක ගොඩනැගෙමින් පොලිසිය කෙරෙන් මහජනතාවට විය යුතු අවංක කාර්යක්ෂම සේවාව ඔවුන් ලබමින් සිටින කාල පරිච්ඡේදයකදී මේ වගේ ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපි ආණ්ඩුවක් විදිහට මේ ප්‍රකාශය තරයේ හෙලා දකින්න කැමතියි. ඒ වගේම නීතිය පසිඳලන, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ස්වාධීනව අපක්ෂපාතීව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන ඒ සාධාරණ පරිසරය නිර්මාණය කරන ආණ්ඩුවක් විදිහට ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව අකර්මණ්‍ය කරන, අඩපණ කරන මහජන විශ්වාසයේ ආයතන සම්බන්ධයෙන් බිඳවට්ටන මේ වගේ ප්‍රකාශ අපි තරයේ මෙහෙලා දකින බවත් මගේ කතාවේදී මුලින්ම මං අදහස් දැක්වීමක් විදිහට කියන්න කැමතියි.